කොහොමද ඉතින් හැමෝම මේ දවස්වල ගොඩාක් කාර්යබහුල වෙලා ඇති නේද? ඉතින් මාත් ඒ විදිහමයි. ඉතින් මේ දවස්වල ඉතින් හැමෝම ගෙවල් වල සුද්ධ කරනවා, අස් කරනවා. ඒ වැඩ තමයි ඉතින් නිරන්තරයෙන්ම වෙන්නේ. ඉතින් මගෙත් මේ දවසේ අවුව වැටෙන්න කලින් එළියට චුට්ටක් සුද්ධ කරගන්න ඕනි කියලා හිතුණා. ඒ හින්දා ගොඩේ මට සුද්ධ කරන්න ලොකු පරාසයක් නැහැ. මේ මිදුල මට පුංචි තීරුවක් තියෙන්නේ. ඔයාලා දැක්ක විදිහට මේ අර බැම්මෙන් එහා පැත්තට පාර තියෙන්නේ. ඉතින් මෙන්න මේ පේන තීරුව දිගටම තමයි මට සුද්ධ කරගන්න තියෙන්නේ. සුද්ධ කරගෙන අතු ගාලා අස් කරගන්න. ඉතින් ඒ චුට්ට කර ඉන්න අතරේ දෙන්න අවුව සැර වැටුණා. හරිම සැරට දෙන්න අවුව වැටෙනවා. ඊට පස්සේ මට හිතුණා ජනෙල් රෙදි ටිකයි, දොර රෙදි ටිකයි, කොට්ටෝර, ඇඳ වල සීට් ඒ හැමදේම හොදලා වනන්න ඕන කියලා. මොකද එතකොට තව වැඩක් මම කරන අතරතුර මේ දේවල් වේලිලා තියෙනවා. මිදුලේ වැඩේ දැන් හවස් වරුවට අතු ගාලා අස් කරලා එක තැනකට දාලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ සැබ්බෙකුට තමයි මම ඉරදි වැනුවේ. මේ වනන්න ආපු ගමම්ම අපේ සැබ්බෙකුට තියෙනවනේ පුංචි වගාවක්. මම ඔයාලට කලින් පෙන්නලා තියෙනවනේ. ඒකට වතුර චුට්ටක් දාන්න ඕන කියලා හිතුණා. ඉතින් ඒකට වතුර ටිකකුත් දාලා අපි ඉතින් අවුරුද්දට ගෙවල් දොරවල් අස් කරනවා වගේම අපේ වගාවේ පාත්තියේ තිබ්බ කොළ වැටිච්ච ඒවා, වැලි දූවිලි ඒ දේවලුත් මම අතු ගාලා අස් කරගත්තා. ඉතින් මෙන්න මේ ටැංකියෙන් තමයි වතුර අරගෙන දාන්න ඕනේ. ඉතින් වතුර එන වෙලාවට හොස් එක අල්ලන්න පුළුවන්. ඒක ලේසි. වතුර එන්නේ නැති වෙලාවට මේ සැබ් එක උඩ තියෙන මේ ටැංකියෙන් වතුර අරගෙන දාන්න ඕනේ. ඉතින් මේකට නගින්න ඕනේ ඉස්සෙල්ලා වහලේ උඩට. ඊට පස්සේ තමයි මේ වතුර බහැලා දාන්න. ඉතින් නගින්න බහින්න ඇත්තටම මට අමාරුයි. ඒත් ඉතින් දවසකට එකපාරක් හරි මම ওই වැඩේ කරනවා. මේ බලන්නකෝ අපේ රාබු පාත්තිය. දැන් රාබු ටිකක් ලස්සනට හැදිලා තියෙනවා. තව මාසයක් විතර යනකොට අපිට රාබු කන්නත් පුළුවන්. ඊට පස්සේ තව මෙතන නයි මිරිස්, සමු මිරිස්, මාළු මිරිස් හැමදේම තියෙනවා. බණ්ඩක්වත් හදලා තියෙනවා. ඒ හැම එකක්ම තාම පුංචි පැල. ඉතින් මෙතන දැනට හැදිලා තියෙන්නේ මාළු මිරිසුයි නයි මිරිසුයි විතරයි. අපිට දැනට පළදාවක් ගන්න පුළුවන් තරම තියෙන්නේ. අනිත් ඒවා ඉතින් තාම හැදෙනවා. ඉතින් මෙතන මේ ටිකට වතුරක් දාලා රෙදිත් වේලෙනකන් එළිය අවුවත් බහිනකන් මට හිතුණා ගේ චුට්ටක් මකුන්දල් ටික කඩාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ වහලේ මකුන්දල් නම් ගොඩක් වෙලාවට හස්බන්ඩ් හරි අපේ ලොකු පුතා හරි තමයි කඩලා දෙන්නේ. ඊට පස්සේ ඉතින් මම වහලේ පිහලා බිත්ති පිහලත් ගන්නවා. මොකද ලොකු දුවිල්ලක් එහෙම හිටින්නේ නැහැ. මේ දවස් ගාන ඉතින් මේ විදිහටම සුද්ධ පද්ද කරන නිසා. ඉතින් මේ හැමදේම සුද්ධ කරගෙන එක තැනකට අරගෙන පුච්චන්න ඕනේ දැන්. දැන් මෙතන සුද්ධ කරනකොට අස්වල් මුල්වල වල තියෙන ඒවා මේ බබාලගේ කොළ කෑලි අර මේ හැමදේම අහුවෙනවනේ. අපි අස් කරනකොට තමයි අහුවෙන්නේ හැමදේම. ඉතින් ඒ ටිකත් සුද්ධ කරගෙන මේ අපේ සාලේ එක නම් කපරාදු කරලා නැහැ. ඉතින් එතන ඩස්ට් එක රැඳෙන හින්දා හැම වෙලෙම මම සාලේ පිහනවා. මොකද තාම මේ අර බ්ලොග් ගල් වගේ වලිනේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඒ ටික ඔක්කොම අතු ගාලා දාලා කාපට් එක මොප් කරන්න ඕනේ. ඉතින් මේ වැඩ ටික කොහොම කරත් අන්තිමට 13 වෙනිදා රැයට ආපහු ගේ අස් කරලා දාගෙන මොප් කරගෙන රැය 11ට 12ට වගේ තමයි මම බුදිය ගන්නෙ. ඉතින් ඇත්තටම මේ එහෙම නැති වුණොත් එහෙම අර උදේම නැගිටිනකොට මේ එක හිතට හරි නෑ වගේ. ඉතින් බලන්නකො මම වේලපු රෙදි කොට පුටු දෙකකම රෙදි තියෙනවා. දැන් මේ ටික ඔක්කොම නමන්න ඕනේ. රෑ වෙල තමයි නමන්න වෙන්නේ. මේ පඩිපලයට තියෙන බඩුත් දැන් උඩ අපේ කාමරයට අස් කරගන්න ඕනේ. ඒ හස්බන්ඩ් උයන්න ගෙනියන බඩුවේ තියෙන්නේ සාස්පාන් ලිප් එහෙම. ඉතින් ওই වැඩ කන්දක් අස්සේ තියෙද්දි හස්බන්ඩ් කිව්වා ටවුන් එකට යන්න කියලා. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම මග දාලා අතු ගාපු ටිකුණු ටික විතරක් අයින් කරලා දාගෙන ඔන්න දැන් මේ 3 දෙනාත් ලැහැස්ති කරගෙන ටවුන් එකට යන්න තමයි හදන්නේ. ඉතින් දැන් ලොකු පුතා ටවුන් එකේ ඉන්නවා. එයාට ක්ලාස්. එයාව ටවුන් එකෙන් අරගෙන ටවුන් එකේ බඩුවක් තියෙනවා. ඒ ටිකත් අරගෙන එන්න ඕනේ. දැන් අර බඩු ටික අස් කරන්නත් නැහැ. රෙදි ටික නමන්නත් නැහැ. දැන් ඉතින් මෙයා කිව්ව ගමන් ඉතින් යන්න ලෑස්ති වුණා. ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා රෙදිත් අරගෙන අවශ්‍ය බඩු වලටත් වැඩිය අත්‍යවශ්‍යම බඩු ටික අරගෙන එන්න තමයි මේ යන්නේ.
ඉතින් අපි ගෙදරින් පිටත් වෙනකොටම හවස 6ට විතර ඇති. වටපිටාවෙත් ඔයාලට පේනවා ඇති අන්ධකාරය වගේ තියෙනවා. ඉතින් වීල් එකට නැංගලා වංගු දෙකයි යන්න පුළුවන් වුණේ චූටි බබා නිදාගත්තා. ඔන්න බලන්නකො ටවුන් එකට ආවම ටවුන් එකේ මාර විදියට සෙනඟ වාහන සෙනඟ අපිට යන්න ඕන කඩේට ගිහින් ඒ කඩේ ඉස්සරහා වාහනේ නතර කරගන්න බෑ. ඉතින් වාහනේ ගොඩාක් ඈත නතර කරලා තමයි කඩේකට යන්න ඕනේ. ඉතින් මම කඩවල වල වීඩියෝ නම් ගත්තේ නෑ ඔයාලට රෙදි ගන්න ඒවා. බබාලා වඩාගෙන හිටපු හින්දා. ඉතින් මේ අපේ චූටි බබාගේ කිට් එක. ඊට පස්සේ මේක අපේ දෙවණියාගේ. එයාට පොකට් කල්සමක් ගත්තා. දිගට. ඊට පස්සේ ආයෙත් ටී-ෂර්ට් එකක් ගත්තා. ඒක නිකන් සුදු නෙවෙයි. නෑ ඇෂ් කලර් එක වගේ. ඒ වගේ යට ඒ වගේ ටී-ෂර්ට් එකක් නෑ. ඒ හින්දා යට ඒ වගේ ටී-ෂර්ට් එකක් ගත්තා. ඊට පස්සේ අපේ දෝනිට ගවුමක් ගත්තා. එයාට ගවුම් නෑ. ගොඩක් එයා අඳින්නේ කොටට දිගට කලිසම් ට්‍රවුසර්ස්. ඉතින් මට හිතුණා එයාට ගවුමක් අඳින්න කියලා. ලස්සනට තිබ්බා මේ ගවුමත්. එතනදී අඳලා බැලුවා. එයා දැන් ඉස්කෝලේ යනවානේ. එක වසරේ ඉන්නේ. ඒ හින්දා ඉතින් ලස්සන ගවුමක් එයාට තෝරලා ගත්තා. මේකත් ලස්සනට තිබ්බා. ඊට පස්සේ මේ අපේ ගෙදර ඉන්න ඉලන්දාරියාගේ සූට් එක කිට් එක. ඉතින් එයාටත් ඉතින් අප්පච්චිගේ සයිස් මෙයත් අඳිනවා. ඉතින් එයාට මේ විදිහ ඩෙනිම් කලිසමකුයි මේ වගේ නිල් පාට ෂයින් එක තියෙන අද්දිග ෂර්ට් එකකුයි ගත්තා. ඉතින් එයාගේ කිට් එකට තමයි බර ගානක් ගියේ. මොකද ඉතින් එයා පොඩි කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා එයාට අපි ඇඳුම් ගන්න ගානම යනවා. මේක ගත්තේ හස්බන්ඩ්. ඉතින් මේ කලර් එකෙන් එයාට සරමක් නැහැ. එයා කැමති වුණෙත් නැහැ එයාට ඇඳුමක් ගන්න. මොකද මම ගත්තෙත් නැහැ. මගේ බලකිරිල්ලට තමයි එයා මේ සරම ගත්තේ. අලුත් අවුරුද්දට ලස්සනට ඔයා ඉන්න ඕන කියපු නිසා. මේ වගේ චූටි කලිසම් 3-4කුත් මම ගත්තා. ඒ නම් අපේ චූටි බබාට ගෙදරට හරි අඳන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු ඇඳුම් ටික අපේ. ඊට පස්සේ ඉතින් මේ වැඩ රාජකාරී ටික ඔක්කොම අස් කරන ඒවා ටවුන් එකට ගියපු ඒවා හැමදේමත් එක්ක අපිට එදාට යෙදিলা තිබුණා උපන්දිනේකුත්. මේ හැමදේම උනේ අප්‍රේල් 9. ඉතින් එදා මේ අපේ චූටි බබාගේ උපන්දිනේ තිබ්බා. මේ අපේ දෙවණියා එයාගේ අවුරුදු 8 උපන්දිනේ. ඉතින් හැමදේම ඉතින් කරගත්ත එකේ සරලව ඒකත් අපි එයාගේ පුංචි හිත සතුටු වෙන විදිහට චූටි කේක් එකකුයි සොෆ්ට් ඩ්‍රින්ක් එකකුයි අරගෙන ඇවිල්ලා අපි කේක් එකක් ඔය රෑ 10ටත් කැපුවා. කපලා ඉතින් එයාගේ සතුට ඒකනේ. එයා ආසයිනේ. ඉතින් අනිත් දවස්වල උපන්දින හැම එකකටම කේක් කපනකොට මේ නොකියුවත් එයාගේ හිතේ තියෙනවනේ ඇයි මට නැත්තේ කියලා. ඒ හින්දා ඉතින් එයාටත් කේක් එකක් ගෙනල්ලා කපන්න දුන්නා. ඉතින් හැමදේම හරිම සරලව එදා වුණා. ඉතින් මට චූට්ටක් ඉතින් අවුල් වුණේ මට අස් කරන වැඩේ සම්පූර්ණයෙන්ම කරගන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් ඔන්න ඔහොමයි එදා දවසේ ඉතින් අපේ ගත වුණේ. ඉතින් ඊළඟට තියෙන අවුරුදු වීඩියෝ එකනේ. ඉතින් ආයෙත් දවසක ලස්සන අවුරුදු වීඩියෝ එකකුත් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. එහෙනම් මම ගිහින් එන්නම්. බුදු සරණයි මගේ